Lincoln Events. අපේ වෙඩින් එක තව සති දෙකයි. ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ඇති. අක්කෙක් හරි නංගියෙක් හරි නැතුව ඇති. හැබැයි අම්මා කෙනෙක් ඉන්නවනේ. මිස්ටර් හිඩත් සීවලි ජයසේකර. අරෝ මල මොක්කු දෙකෝ. අරෝ අපි මුගෙන මොනවද දන්නේ? බ්ලැක් බෙල්ට් කෙනෙක්. එයා රයිෆල් ෂූටර් කෙනෙක්. අපේ පුතා ගැන මං හොඳට දන්නවා. එයා කවදාවත් ඔය වගේ ලෙඩ ඇඟේ දාගන්න කෙනෙක් නෙවෙයි. ඒක මං කියන්නේ බොහොම වගකීමෙන්. එට හුස්ම ගන්නවට නැඩ්ඩ කියනක වැඩගත් වෙන්නේ සිඩත් මහත්තයටයි සිඩත් මහත්තගේ පවුලයටයි මිසක් අපිට නෙමෙයි. තරුෂිව හම්බුණට පස්සේ තමයි මං ආදරය ගැන මොකද්ද කියලා දැනගත්තේ. පිරිමි කෙනෙක්ගේ ජීවිතේට වැඩිම වටිනාකමක් දෙන්නේ ගැහණියෙක් කියලා මං තේරුම් ගත්තේ තරුෂිගෙන්. එහෙම තරකමක හිතේ වෙන කෙනෙක් හිටක් නැහැ ඔෆිස්. අපච්චිත් මාව රැවට්ටුවා නේද? සිදත් එහෙම දෙයක් කරලා තියෙනවා නම් අපි කොහොමද කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නේ දුව? ආයිද තරම් කරපු තවුසල 4-5 ගහලා ඌ පල්ලෙලක තවුසල දිදිවතුන දොයි රටරටවල තවුසල ට්‍රේන් කරේ ඕකටද? ඔයා කිව්වේ පැය 24 ඕක ඉවරයක් කරනවා කියලා. සිංහනාද පළු කෙන්දිරිය. මට සමාවේ මචං. යුනිෆෝම් එකට දේශපාලනයක් ඇතකුණු වහන්න පුළුවන් සීමාවක් තියෙනවා පල්ලෝ. ඉතින් තමුසේ තීරණය කරනවා තමුසේ ගෙදර යන්නේ කෙලින් අතටද නැත්නම් හරස් අතටද කියලා.